ප්‍රධාන බලාපොරොත්තුව. ඒ කියන්නේ අපි හැමෝගෙම බලාපොරොත්තුව ස්පෝකන් ඉංග්‍රීසි හදාගන්න එක තමයි. නමුත් මම අහන්නේ මොකක්ද ස්පෙෂලිටි එකක් තියෙනවද? ඒ කියන්නේ මොනවා හරි මම මෙන්න මේ දේට තමයි මට හොරින කෙනෙක් එක්ක කතා කරන්න. එහෙම නැත්නම් මගේ ජොබ් එකකට ගියා මේ දේවල් ටික බැලන්ස් කරගෙන අන්න ඒ වගේ මොනවා හරි මම කියන්නේ මම කියපු දේවල් නෙමෙයි. ඊට අමතරව මොනවා හරි එහෙම අයිඩියා එකක් තියෙනවද? මොකක්ද අයිඩියා එක? මට ඉස්සරහට ජොබ් එකක් කරන්න ඉංග්‍රීසි ටික හදාගන්න ඕනේ. සමාජයකට ගිහිල්ලා කතා කරන විදිහට හදාගන්න ඕනේ. හරි කමියුනිකේෂන් නේද මේ thing එක කමියුනිකේෂන්. හරි thank you හෂි පුතේ. හරි පුතේ මේ නිහාස පුතා අපිට කලින් කියපු දෙයට එක පැයක් වෙන් කරගන්න මේ වැඩේ කොට දා ගන්නවා කියන මානසිකත්වයේ තියාගෙන නේද? මේක අන්තිම ඉංග්‍රීසි ක්ලාස් එක කරගන්න මගේ බලාපොරොත්තුව ඒකම තමයි. ඒක නිසා පුතේ තවත් ඉංග්‍රීසි ක්ලාස් එකකට තවත් ඉංග්‍රීසි ස්පෝකන් හදාගන්න ක්ලාස් එකකට යන්න බලාපොරොත්තු වෙන්න එපා. එහෙම හිතේ අදහසක් තියාගන්න එපා. මේකෙන් මේ වැඩේ කොට දා ගන්නවා කියන අදහසත් එක්ක ඔයගොල්ලෝ මේ ක්ලාස් එකේ මේ වැඩේ කරගෙන යන්න ඔයාලා සර්ච් එකේ එකයි අඩු වැඩි වශයෙන් අපි දන්නවා. නේද? අපි අඩු වැඩි වශයෙන් දන්නවා. නමුත් පුතේ මගේ එකම රික්වෙස්ට් එක මගේ එකම ඉල්ලීම තමයි මේ ක්ලාස් එකේ ඔයා වාඩි වෙන්න, ඉගෙන ගන්න, එක්කාසු වෙන්න මාත් එක්ක එකතු වෙන්න, කනෙක්ට් වෙන්න, ඔයාලා ජොයින් වෙන්න ඕන අලුත් කෙනෙක් විදිහට. ඒ කියන්නේ ඉංග්‍රීසි ගැන ඔයාලා මොකුත් දන්නේ නැහැ. අලුතින් ඉගෙන ගන්න තමයි ආවේ. හරිද පුතේ? ඒ මයින්ඩ් එකේ ඉඳගෙන මේ වැඩේ කරන්න. මොකද දන්නව කියන මයින්ඩ් එකේ ඉඳන් පුතේ මේක කරන්න ගියොත් ඔයාලා මේ දෙයට අවධානය යොමු කරන්නේ නැහැ. මොකද සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් කිව්ව ගමන් අයියෝ මම මේක දන්නවනේ. මේකේ මොකක්ද අලුතින් ඉගෙන ගන්න තියෙන්නේ කියන අදහස තමයි. ඉතින් එහෙනම් පුතේ පුළුවන් නම් කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ නේද? පුතේ දැනුම පුරවගෙන. දැනුම කියන්නේ මේකේ ස්ට්‍රක්චර්ස් පුරවගෙන, මේකේ දැනුම පුරවගෙන, පොතක පුරවගෙන එහෙම නැත්නම් PDF විදිහට තමන්ගේ ළඟ තියන් තමන් පර්ෆෙක්ට් තමන් පුළුවන් කියලා හිතුවොත් ඒක වැරදි. අපිට කතනේදී අවශ්‍ය වෙන දේ ප්‍රධාන දේ තමයි පුතේ අපි දැනගන්න එක දේ, අපි දැනගන්න පුංචි දේ අපි බෑග්ග්‍රවුන්ඩ් නොලෙජ් එකත් එක්ක ගැඹුරින් ඒ ගැන අවබෝධ කරගන්න එක. ඉතින් ගැඹුරින් අපි ඒ දේ අවබෝධ කරගත්තොත් පුතේ අපිට නැචරලි අපේ කටින් ඒ වචන පිට වෙන්න ගන්න. ඉතින් ඒක නිසා පුතේ මේ පාඩම තවත් එක අධ්‍යයනයක් විතරක් නෙමෙයි. එහෙම නැත්නම් තව දැනුම පුරවා ගැනීමක් නෙමෙයි. මම කියලා දෙන්නේ වෙන විදිහකට, මම ෆලෝ කරන්නේ වෙනම විදිහකට පුතේ. ඒ දේවල් ටික ඔයාලා ෆලෝ කරන එක තමයි කරන්න ඕනේ එකම දේ. හරි කරු ලකුණක් තුන අදාළත් එක අපි යමු. සිම්පල් සෙන්ටෙන්ස් කියන්නේ පුරුද්දක් වශයෙන් කරන ක්‍රියා. දිග ඡේද ගණන් එක්ස්ප්ලනේෂන් ඕනේ නෑ. ඒව මම පොඩ්ඩක් කටින් කියන්නම් පුතේ. අමතර දේවල් කෙටියෙන් ලියා ගන්න. habitual actions. පුතේ මම ලියලා පෙන්නන්නම්කෝ habitual actions කියලා. හරිද පුතේ? habitual actions කියලා මම ලියලා පෙන්නන්නම්. හරිද පුතේ? මෙන්න මෙහෙම ලියා ගන්න. habitual. මෙන්න පුතේ habitual පුරුද්දක් වශයෙන් කරන ක්‍රියා. habitual actions. පුතේ ලියා ගන්න තරුණ වාක්‍ය. ඒ අණුව පුතේ මේක පරිපූර්ණ වාක්‍යයක්. සම්පූර්ණ වාක්‍යයක්. ක්‍රියාව කරන්නෙක් ඉන්නවා, ක්‍රියාවක් තියෙනවා. පරිපූර්ණ වාක්‍යයක්. කතනේදී පුතේ අපි හැමතිස්සෙම ඔළුවේ තියාගන්න ඕන තමයි. අපි හැමතිස්සෙම ඔළුවේ තියාගන්න ඕන දේ තමයි පුතේ කතනේදී අපි හැම වෙලාවෙම ක්‍රියාව කරන්නේ දාලා තමයි අපි කතා කරන්නේ. නේද? අපි සිංහලවලදී අපි කරනවා කිව්වට නේද? අම්මා අහනව මොනවා හරි අම්මා අහනව ඔයා පාඩම් කරනවද? පුතා are you studying? අම්මා අහන්නේ පුතේ. පුතා are you studying? අම්මා කුස්සියේ හරි කොහේ හරි පොඩ්ඩක් ඇහෙන මානකින් ඉඳන් අහන්නේ පුතේ. පුතා are you studying? පුතේ ඔයා පාඩම් කරන ගමන්ද ඉන්නේ. ඔයා පාඩම් කරමින්ද ඉන්නේ. are you studying? ඔයා කියනවා පුතේ කරනවා. මේ කරන ගමන් ඉන්නේ. කරනවා කියලා තමයි ඔයා කියන්නේ. නේද? එතකොට පුතේ සිංහලවලදී එහෙම කිව්වට ඉංග්‍රීසි වලදී කරනවා කියන්න do කියන්නේ. හරිද? එහෙම කිව්වොත් සම්පූර්ණයෙන් වැරදි. ඉංග්‍රීසි වල තේරුම් ගන්න ඕන දේ තමයි පුතේ ක්‍රියාව කරන්න දාලා තමයි කතා කරන්නේ. එතකොට පුතේ ඔන්න දැන් අම්මා ඔයාගෙන් අහනවා පුතේ are you studying? පුතේ ඔයා වැඩ කරන ගමන් දින්නේ. ඔයා කියන දේ තමයි ඔයා කියන්න ඕන. කරනවා නෙමෙයි. සිංහල වලදී කරනවා කියනවා. නමුත් ඉංග්‍රීසි වලදී ඔයා කියන්නේ yes I do අම්මා. වෙන පුතේ නේද? yes I do. ඔව් මම කරනවා කියලා තමයි පුතේ ඔයා කියන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ වාක්‍යයක් කියන්නේ. I do ක්‍රියාව කරන්නෙක් ඉන්නවා. I do ක්‍රියාවක් තියෙනවා. ඉතින් පුතේ ඔන්න ඔය අදහස ඔලුවට ගන්න ඕන තදින්ම. සිංහල වලදී ක්‍රියාව කරන්නෙක් නැතුව කිව්වට ඉංග්‍රීසි වලදී කතනයේදී අපි නිතරම ක්‍රියාව කරන්නෙක් දාලා තමයි කතා කරන්නේ. අන්න ඒක තමයි ඔලුවට ගන්න ඕන වැදගත්ම දේ. ඕක ඔලුවට දාගත්තේ නැත්නම් පුතේ වචන 50000ක් ඉගෙන ගත්තත් වාක්‍ය රටා 10000ක් ඉගෙන ගත්තත් පුතේ ඉංග්‍රීසි කතා කරන්න බෑ. ඒක නිසා පුතේ ඔලුවට දාගන්න ඕන එකම දේ මම අයිමත් කෙටියෙන් කියන්නම්.
ඉංග්ලිෂ් වලදී මේක ශක්තිමත් වලට දාගන්න පුතේ. ශක්තිමත් වලට දාගන්න. ශක්තිමත් වලට දාගන්න. ඉංග්ලිෂ් කතා කරද්දී ඉංග්ලිෂ් අපි කතා කරන්නෙම ක්‍රියාව කරන්නේ වාක්‍යයක සඳහන් කරලමයි. ක්‍රියාව කරන්නේ වාක්‍යයක සඳහන් කරලමයි. මෙන්න පුතේ ඒ අනුව අපි නැවතත් එක්සැම්පල් එක බලනවා. අම්මා අහනවා පාඩම් කරමින් ඉන්නේ කියලා. ඔයා කියනවා yes I do අම්මා. ඔව් මම කරනවා. එහෙම නැත්නම් මේ මොහොතේ කරමින් ඉන්නවා කියනවා නම් yes I am doing අම්මා. yes I am doing. yes I am doing. ඔන්න ඔය අදහස තමයි අපි පළ කරන්නේ. ඔය අදහසත් එක්ක අපි ඊළඟ පුතේ ඒක වචන උක්තයත් එක්ක doesn't යෙදුනම පුතේ doesn't කියන එක යෙදීමෙන්ම මේ වාක්‍ය ඒක වචන අර්ථයට හරවලා තියෙනවා. එතකොට පුතේ නැවත වතාවක් අපි ක්‍රියාවත් ඒක වචන කරන්න අවශ්‍ය නැහැ. ඒක නිසා පුතේ අපි සාර්ථකව හරි විදිහට වාක්‍ය කොට නැගුවා නෙගටිව් ෆෝම් එකෙන් සකුන්තලා doesn't study. සකුන්තලා ඉගෙන ගන්නේ නැහැ වෙද්දි ජීවිතය මේක පොසිටිව් සාමාන්‍ය විදිහට ඉන්න කෙනෙකුටත් වඩා ජීවිතය ජයග්‍රහණය කරපු කෙනෙක් ලෝකයේ ඉදිරියේ තාම ශක්තිමත්ව ප්‍රබලව නැගී ඉන්න චරිතයක් නේද? මෙයාව රෝල් මොඩල් එක. එහෙම නැත්නම් ආදර්ශමත් චරිතයක් විදිහට සලකනවා. මෙයාව රෝල් මොඩල් එක කරගත්ත ගොඩක් අය මේ ලෝකේ ඉන්නවා. නේද? මෙයාව අගයන, මෙයාව අප්‍රීෂিয়েට් කරන. පුතේ මෙන්න මේ වචනේ ලියා ගන්න අප්‍රීෂিয়েට් අගයනවා අප්‍රීෂিয়েට්. පුතේ අප්‍රීෂিয়েට් අගයනවා. මේක පුතේ කියන්නේ අප්‍රීෂিয়েට් නෙමෙයි. අප්‍රීෂিয়েට් කියන්නේ නැහැ. හරිද? අප්‍රීෂিয়েට් කියන්නේ අප්‍රීෂিয়েට්. පුතේ මෙන්න මම ඕගොල්ලන්ට තව ජීවිතේටම අමතක නොවෙන්න මතක හිටින්න දෙයක් කියලා දෙන්නම්. මෙන්න මේක හරිම ලස්සනට මතක තියාගන්න පුතේ. thank you very much කියනවනේ පුතේ. ඕගොල්ලන්ට මොනවා හරි හොඳ උදව්වක් දෙයක් කරාම thank you very much කියනවනේ නේද? thank you very much. ඔයාට බොහොම ස්තුතියි. ඔයාට ගොඩක් ස්තුතියි කියලා කියන්නේ. අන්න ඒ වෙනුවට පුතේ ඊටාම ප්‍රොෆෙෂනල් විදිහට එහෙම නැත්නම් ඊටාම ෆෝමල් විදිහට එහෙම නැත්නම් පුතේ ඉංග්‍රීසි ඔයා දන්නවා කියලා පෙන්නන්න පුළුවන් වෙන විදිහේ වාක්‍යයක් තමයි thank you very much වෙනුවට පුතේ I appreciate you. වෙන පුතේ thank you very much කියන්න ප්‍රොෆෙෂනල් විදියක්. thank you very much I appreciate you. thank you very much කියන වෙනුවට I appreciate you කියලා කියන්න පුළුවන් පුතේ. මම ඔයාව අගයනවා. එහෙම නැත්නම් thank you very much කියන එකම තමයි. හරිද පුතේ? ඒ අදහසත් එක්ක පුතේ අපි පොඩි වාක්‍යයක් ගමු මේකෙන් තව. I believe in the power of words. Many people speak before they think. ඊළඟ දවසේදී මේක කියනවා මෙනිකාරිගේ මේක සම්පූර්ණයෙන්ම විවරණය කරනවා. ඔයගොල්ලන්ට මම ටියුටෝරියල් එකක් කියවනවා මේක තේරුමත් එක්ක. අපි ඊළඟ සතියේ මේක තව දීර්ඝව කතා කරනවා. අපි ඊළඟ පාඩමත් එක්ක ඊළඟ දවසේදී පුතේ හමු වෙමු. එහෙනම් පුතේ මට කෙටියෙන් අවසන් කරන්න කලින් කියන්න අද දවසේ කතා කරපුව මොකද ගැටලුවක් නැද්ද? ඔයගොල්ලන්ට මොකද ක්ලාස් එක ගැන හිතුනේ? හොඳයිද මම එක්ස්ප්ලেইন කරන විදිය? මොනවා හරි වෙනසක් කරගන්න තියෙනවද? ගැටලු තියෙනවද? මට පොඩ්ඩක් පොඩි අයිඩියා එකක් දෙන්න අපි ක්ලාස් එක අවසන් කරන්න කලින්. මොකද හිතෙන්නේ පුතේ හැමෝගෙම පොඩි අයිඩියා එකක් ඕන. වචන දෙකක තුනක හතරක අයිඩියා එකක් ඕන. ඉතින් පුතේ මට පොඩි අයිඩියා එකක් දෙන්න අපි ක්ලාස් එක අවසන් කරමු. we are going to පුතේ conclude this session. Please tell me some words from you. පුතේ කියන්න මට අයිඩියාස් කීපයක් වගේ කර මොකද හිතෙන්නේ? කියලා තිබුණා තේරුණා සර්. හරි ගැටලුවක් නෑ නේද? මොනවත් වෙනස් කරගන්න තියෙනවද? මගේ පැත්තෙන් නෑ නේද? මොකද දන්නවද දැන් අපිට සතියේ ඉඳලා දිගටම හරියට පිළිවෙලට ඉගෙන ගන්න අදත් පිළිවෙලට කරා. නමුත් මම කියන්නේ පුතේ ඊළඟ සතියේ ඉඳලා අපි හරියටම ටීචින් මෙතඩ් එකට යනවා ඒකයි. මේ පළවෙනි දවසේ පොඩ්ඩක් සරලව අපි කියේ එකකින් ඉතින් අපි හරියටම ඉගෙන ගන්නවා ඒකයි. හරි සකුන්තලා පුතයි නිහාන්ස පුතයිත් මට පොඩි අයිඩියා එකක් කියන්න. මන්ටම එතකොට අපේ හසික පුතයි පොඩි අයිඩියා එකක් කියාගෙන යන්න අපි ක්ලාස් එක ඉවර කරන්න හදන්නේ. සර් කිව්ව දේවල් තේරුණා සර්. හරි ගැටලුවක් නැද්ද? මම වෙනස් කරගන්න ඕන දේවල් තියෙනවද? නැහැ හොඳටම තේරුණා. ස්පීඩ් එක වැඩි නෑ නේද? නෑ සර්. හරි. අන්න බලන්න දිමුතු පුතා දැන් අද මම කියලා දීපු එක යූස් කරලා තියෙනවා. බොහොම හොඳයි. I appreciate you sir කියලා දාලා තිනවා. very good පුතා. very good for speech එකත් එක්ක යන්න. next week එකේ මුලින්ම අපි ඒකත් එක්ක පටන් ගමු. හරි. එහෙනම් පුතේ thank you very much. We are going to conclude this today's session. එහෙනම් thank you very much පුතේ. See you again next week and good night. Thank you sir. Good night. හරි පුතේ thank you very much. I appreciate you.